අදත් අපි අනාවරණ වැඩසටහනට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි සාකච්ඡා කරන්න යන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඓතිහාසිකත්වය. උන්වහන්සේ කවුද? උන්වහන්සේ ඇත්තෙන්ම හිටිය බව අපි දැනගන්නේ කෙසේද? එවැනි සාක්ෂි තිබෙනවද? දේවවචනය තුලින් උන්වහන්සේ කවුදයි ඔප්පු වෙනවද? මේ සඳහා මම කැමති මුලින්ම ඔබත් සමග කියවන්න යොහන් තුමාගේ සුවිශේෂයේ පළවෙනි පරිච්ඡේදය. පටන් ගැන්මෙහිදී වාක්‍යයන්ෝ සිටිසේක. වාක්‍යයන්ෝ දෙවියන් වහන්සේ හා සමග සිටිසේක. වාක්‍යයන්ෝ දෙවියන් වහන්සේව සිටිසේක. ඉතින් මේ වාක්‍යයන්ෝ කියන පදයට ග්‍රීක භාෂාවෙන් පාවිච්චි කරන්නේ ලෝගොස්. අපි දන්නවා අලුත් ගිවිසුම ලිව්වේ ග්‍රීක භාෂාවෙන් කියලා. ඉතින් ලෝගොස් කියන්නේ ඒ කාලේ ග්‍රීක දර්ශනවාදීන් විශ්වයේ යථාර්ථයට පාවිච්චි කරපු වචනය. ඉතින් අපිට මේ වාක්‍යයන්ෝ කියන්නත් පුළුවන්, ධර්මයන්ෝ කියන්නත් පුළුවන්, ඇත්තෙන්ම යථාර්ථයන්ෝ කියලා කියන්නත් පුළුවන් මේ වචනයට. ඉතින් මේ දේවචනය අපිට හඳුන්වා දෙන්නේ එසේ මුළු විශ්වයටත්, මිනිස් සංහතියටත්, මිනිස් පැවැත්මටත් තම වාක්‍යය, තම සැලැස්ම දුන්නා වූ තැනන් වහන්සේ මිනිස් වෙසින් ඉතිහාසයේ එක් දිනක ආ බවක්. ඒ දැන් වහන්සේ සමග සිටි දැන් වහන්සේගේ ප්‍රඥාව මිනිස් වෙසින්ම ආවා. ඒ තමයි අපේ ස්වාංශේ. උන්වහන්සේ පටන් ගැනීමේදී දැන් වහන්සේ සමග සිටිසේක. ඒ කියන්නේ කාලයක් තිබුණා පටන් ගැනීම. ඒ පටන් ගැනීමේ සිට දෙවන් වහන්සේ අවකාශයත් කාලයත් මැව්වා. ස්පේස් ඇන්ඩ් ටයිම්. දෙවන් වහන්සේ ඊළඟට පදාර්ථය සහ ශක්තිය මැව්වා. ඉතින් අපිට විද්‍යාඥයෝ ලෙස දැන් නීති ටික හදාගන්න පුළුවන්. දෙවන් වහන්සේ ඔක්කොම මහා විද්‍යාඥයා ලෙස, මහා ප්‍රඥා ලෙස යේසුස් වහන්සේ තුලින් මේවා ඔක්කොම මවා තිබෙන නිසා. සියල්ල උන්වහන්සේ කරුණ කොටගෙන සාධන ලද්දේය. උන්වහන්සේ තුළ ජීවනය තිබුණේය. ඒ ජීවනය මනුෂ්‍යයන්ගේ ආලෝකය වූයේය. ඒ සඳහා තමයි යේසුස් වහන්සේ ලොව පහළ වුණේ අපි ඉල්ලන ආලෝකය ලබන පිණිස. ඉතින් උන්වහන්සේ නැතිව ලබන ආලෝකය මුලාවක් වෙනවා. උන්වහන්සේගෙන් ලැබෙන ආලෝකය අපේ ජීවිතයේ සැබෑ ඉලක්කයට අපිව ගෙන යනවා. ආලෝකය අන්ධකාරයේ බබලයි. අන්ධකාරය එය ග්‍රහණය කළා, අධිග්‍රහණය කළා, නිෂේධනය කරන්න හදනවා. නමුත් අන්ධකාරයට ආලෝකයට එසේ කරන්නට නොහැකි විය. ඒක තමයි ආලෝකය ගැන සත්‍යය. දැන් යේසුස් වහන්සේ කවුරු ලෙසද ඉදිරිපත් වුණේ? උන්වහන්සේ ගැන අපිට කියනවා දේවානුභාවයෙන් උන්වහන්සේ මව් කුසයක මරියතුමීගේ ගර්භාෂයේ උපන්න, මිනිස්යෙකුගේ සහයෝගයක් නැතිව දේවානුභාවයෙන් මහෞත්තමයන්ගේ අනුභවය ඔබ වසාගන්නේ කියලා දේවදූතයා ඇවිල්ලා කිව්වා. ඉතින් ඒ මිනිස්යෙකුගේ සහභාගීකමක් නැතිව යේසුස් වහන්සේ මව් කුසේ ඉපදුනා. උන්වහන්සේ බිහි වුණා. ඊට පස්සේ උන්වහන්සේ ලෝකයට ප්‍රකාශ වෙන විට කිව්වා යොහන් තුමාගේ සුවාරංචියේ 8 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ උන්වහන්සේ ලෝකේ ආලෝකය ලෙස ආවා කියලා. උන්වහන්සේ නිතර පාවිච්චි කරා වෙන කවුරුත් පාවිච්චි කරලා නැති උත්තරීතර වචන. උන්වහන්සේ කිව්වා ස්වර්ගයෙන් ආපු මන්නා මමය කියලා. ඒකත් බරපතල කියමනක්. උන්වහන්සේ කිව්වා මා අනුභව කරන්න සදාකාලෙටම ජීවත් වන්නේ කියලා. ඒක සාමාන්‍ය මිනිස්සෙකුට කිය හැකි වචන නෙවෙයි. උන්වහන්සේ තව දෙයක් කරන්න පටන් ගත්තා. හෙබ්‍රේව භාෂාවෙන් තමයි උන්වහන්සේ යෙරුසලමේදී කතා කරේ. ගලිලය ගොඩක් අන්‍ය ජාතීනුත් හිටියා. ඒ වගේම ගලිලේ භාෂාව වුණේ ඇරමේක් භාෂාව. ඒක පරණ සිරියන් භාෂාවක්. එහෙත් කතා කරනකොට උන්වහන්සේ ඒ භාෂාවෙන් කතා කරා. එතකොට අර උන්වහන්සේ යෞවනියක් නැගිට්ටමනකට තලිතා කූමි කියලා කිව්වේ ඒ ඇරමේක් භාෂාව. යෞවනිය නැගිටින්න. එතකොට අන්ධයෙක්ට පෙනීම දෙනකොට උන්වහන්සේ එප්පාතා කියලා කිව්වේ ඇරෙන්න, ඇහැ ඇරෙන්න.
එතකොට උන්වහන්සේ කුරුසියේ මැරෙනකොට මතකද? උන්වහන්සේ කිව්වා ලාමා ඊලොයි සබක්තානි. ඒ කියන්නේ මාගේ දෙවිඳුනි මාගේ දෙවිඳුනි ඔබ මා අත්හැරියා නොවේද? ඒ අරමේක් භාෂාව. උන්වහන්සේ මගතොටේ ප්‍රසිද්ධ ස්ථානවල කතා කරනකොට ඒ කාලේ පොදු වහර තමයි ග්‍රීක භාෂාව. අද ඉංග්‍රීසි වගේ. උන්වහන්සේ ග්‍රීක භාෂාවෙන් කතා කරා. ඒ වුණාට යෙරුසලමේ උගතුන් සමග දේවධාර්මික විවාදවලදී උන්වහන්සේ හෙබ්‍රෙව් භාෂාවෙන් කතා කරා. එතකොට යොහාන් 8 වෙනි පරිච්ඡේදයේ මෙන්න මෙහෙම උන්වහන්සේ කිව්වා. යොහාන් 8 වෙනි පරිච්ඡේදයේ 58 වෙනි සහ 59 වෙනි පදේ යේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට සැබවක් නුඹට කියමි. ආබ්‍රහම් උපදින්ට පළමුවෙන් මම සිටියෙමි කීසේක. එබැවින් ඔහු උන්වහන්සේට ගසන පිණිස ගල් ගත්තෝය. නමුත් යේසුස් වහන්සේ සැඟවී දේවමාලිගාවෙන් පිට වී ගියසේක. මොකද මේක කිව්වා කියලා ගල් ගත්තේ? මොකද උන්වහන්සේ කිව්වේ හෙබ්‍රෙව් භාෂාවෙන්නේ මම වෙමි. ආබ්‍රහම් උපදින්ට පළමුවෙන් මම වෙමි. කවුද මීට ඉස්සෙල්ලා මම වෙමි කිව්වේ? නික්මයාම 3:14 වෙනි පරිච්ඡේදයේ මෝසෙස් ඇහුවා ඔබගේ නම කුමක්දයි මම කියන්නද? දෙවියන් වහන්සේ කිව්වා මම වෙමිමයි කියන්න කියලා මගේ නම. ඒකෙන් තමයි ඔය යෙහෝවා කියන නම එන්නේ. ඉතින් හරියටම ඒගොල්ලෝ ඒක ප්‍රකාශ කරේ කොහොමද කියලා අපි දැන් පොඩි වාද තිබෙනවා. මොකද මුල් හෙබ්‍රෙව් භාෂාවේ තිබුණේ ව්‍යංජන අක්ෂර විතරයි. ය, හ, ව, හ, y, h, w, h. ඒක එන්නේ හායා කියන ක්‍රියාපදේ. ඒ ක්‍රියාපදයේ අර්ථය මම වෙමි. මම වෙමි කිව්වා මේක continuous present tense. ඊයේ කියලා නෑ, හෙට කියලා නෑ, මම වෙමි. එහෙම ඉන්නේ එක්කෙනයි. ඒ තමයි සදාකාලික දෙවියන් වහන්සේ. එයා continual present tense. සදාකාලික වර්තමානයේ තමයි එයා ඉන්නේ. එතකොට උන්වහන්සේ කිව්වනේ ලෝකයේ ආලෝකය මම වෙමි. ස්වර්ගයෙන් ආමන්නා මම වෙමි. බැටළුවන්ගේ ඉඳේරා මම වෙමි. මෙතන ආබ්‍රහම්ට පෙර මම වෙමි. ඔය ශාන්සේ මම වෙමි කියන හැම තැනකදීම ඒගොල්ලන්ට ඇහුණ අර හායා කියන වචනය. එතකොට ඒගොල්ලෝ කිව්වා කවුද මෙයා? තාම අවුරුදු 30යි මෙයාට. මෙයාගේ අම්මා තාත්තා මම අපි දන්නවා. එහෙමනේ ඒගොල්ලෝ හිතුවේ. මෙයා කොහොමද දෙවියන් වහන්සේට සමාන වෙන්නේ කියලා උරණ වෙලා තමයි මේ ඒගොල්ලෝ ගල් ගහන්න ඇවිද්දේ. යේසුස් වහන්සේ ඇහුවා ඇයි ඔබ මාත් එක්ක තරහ වෙලා තිබෙන්නේ? මං කරපු මොන යහපත් ක්‍රියාවකටද? එතකොට ඒගොල්ලෝ කිව්වා ඔබ කරපු යහපත් ක්‍රියාවලට නෙමෙයි. ඔබ දෙවියන් වහන්සේ වාගේ වෙන්න හදන නිසායි අපි මේ ඔබට ගල් ගහන්නේ කියලා. ඒගොල්ලෝ තේරුම් ගත්තා. මෙයා කවුද? මෙයා කියනවා මම වෙමි. ඒක කිය හැක්කේ සදාකාලික දෙවියන් වහන්සේට පමණයි. ඊළඟට උන්වහන්සේ පාපිට කමාව දුන්නා. අර එක පුරුෂයෙක් ආවා අබ්බගාත රෝගියෙක්. යාළුවෝ එයාව වහල සෙබිල්ල හක් කරලා බැස්සෙව්වා බිමට. එතකොට ඒ ශාන්සේ එයාගේ ඇදහිල්ල දැකලා ඌමනාවෙන්ම කිව්වා ඔබගේ පව් ඔබට කමා කරන ලද්දේ. මතකද කතන්දරේ? උන්වහන්සේට කියන්න තිබුණ නැගිටලා අරගෙන යන්න කියලා. එතකොට මිනිස්සු බොහොම තරහෙන් කිව්වා. සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. පරිසිවරු සහ ලියන්නෝ. ඒ කියන්නේ ඒ කාලේ හිටපු ධර්මාචාර්යවරු කිව්වා කවුද මෙයා මෙහෙම කියන්න? පව් කමා කරන්න පුළුවන් දෙයන් වහන්සේට පමණයි. ඇත්තද නැද්ද? ඇත්ත තමයි. එම නිසා යේසුස් වහන්සේ ප්‍රසිද්ධියේ මොකද එහෙම කිව්වේ? උන්වහන්සේ දෙවියන් වහන්සේ නිසා. ඔබගේ පව් කමා කරන ලදී දැන් ඇඳ රැගෙන යන්න කියලා. ඒ වගේම අර ගල් ගහලා මේ කාමිත්‍යාචාරයේ වර්ධවා අසු ස්ත්‍රියට ඒගොල්ලෝ ගල් ගහන්න ආවම උන්වහන්සේ ඒක වළක්වා කිව්වා මමත් ඔබ වර්ධටපත් නොකරමි මීට ගොස් තවත් පව් නොකරන්න කියලා. උන්වහන්සේ පාපිට කමාව දුන්නා. මොකද දෙවියන් වහන්සේට පමණයි පාපිට කමාව දෙන්න පුළුවන්. ඊළඟට උන්වහන්සේ මැවිල්ල කෙරෙහි තම බලය පෑවා. ඒ ගෝලය කුණාටුවට අහුවෙලා උන්වහන්සේ නිදාගෙන හිටියා.
ගෝලයේ උන්වහන්සේව කූද්දලා කිව්වා ආචාර්යනී මොකද ඒ වෙනකොනුත් ඒගොල්ලෝ ආචාර්යනී කියලා තමයි කිව්වේ. ආචාර්යනී ඔබ සලකන්නේ නැද්ද අපි ගිලෙන්න යනවා. උන්වහන්සේ නැගිටලා කුණාටුවට කිව්වා be still නිසල වෙන්න. කුණාටුව ඒ වෙලෙම නැවතුණා. එතකොට ඒගොල්ලෝ දෙකට නැවිලා උන්වහන්සේට নমස්කාර කරා දෙවියන් වහන්සේ ලෙස. ඉතින් ඒ යුදෙව් සංස්කෘතියේ වෙන කාටවත් নমස්කාර කරන්නේ නැහැ. දෙවියන් වහන්සේට নমස්කාර කරාම මේ යේසුස් වහන්සේට নমස්කාර කරාම ඔවුන් පිළිගත්තා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ තමයි. අද අපේ සාකච්ඡාව යේසුස් වහන්සේ කවුද? එතකොට උන්වහන්සේගේ නම ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේගේ උත්පාදනය ජනිත වීම ඉනේරුන්ට කියන්න ගියාම දේවදූතයෝ ඒගොල්ලෝ කිව්වා උසස්තන්නේ දැන් වහන්සේට මහිමය වේවා. අද ඔබට දාවිද්ගේ නුවර බෙත්ලෙහෙමේ ස්වාමි වූ ක්‍රිස්තුස් නම් ගැලවුම් කරුවෙක් ඉපදී සිටී. ඒක ඇහුනම යුදෙව් ජාතික ඉන්දිරෙක්ට ඒගොල්ලෝ ඒකාන්තින්ම දන්නවා යුදෙව් අය වෙන කාටවත් ස්වාමී කියලා කියන්නේ නැහැ. දෙවියන් වහන්සේට පමණයි ස්වාමීන් වහන්සේ කියන්නේ. එතකොට කවුද මේ ඉපදෙලා තියෙන්නේ? ස්වාමි වූ ක්‍රිස්තුස් නම් ගැලුවෙම් කරුවෙක්. Christ the Lord. ඒගොල්ලෝ ඒකාන්තයෙන් දැනගත්තා මේ ඉපදී සිටින්නේ දෙවියන් වහන්සේ කියලා. ඒගොල්ලෝ වැඩිය දේව ධර්මයේ දන්නා අය නෙමෙයි. ඒගොල්ලෝ තර්ක කරන්න ගියේ නැහැ. සාමාන්‍යයෙන් එඬේරු ගැන ඒ කාලේ තිබුණේ සෞතු හැඟීමක්. මොකද ඒගොල්ලෝ තනින් තන යනවා. තනින් තන යනකොට හොරගම් කරනවා. ඒගොල්ලන්ව සමාජයේ සෞතු විදිහට තමයි සැලකුවේ. නමුත් දෙවියන් වහන්සේ ලෝක පහළ වීම ප්‍රකාශ කරන්න ඒගොල්ලන්ව තෝරගත්තා. ඒගොල්ලන්ට තමයි කිව්වේ ස්වාමී ක්‍රිස්තුස් නම් ගැලවුම්කාරයෙක් අද දාවිද්ගේ නුවර ඉපදී සිටී. ඒකෙන් තේරෙනවා මේ උන්වහන්සේ අර මිහිබට ස්වාමීන් වහන්සේ. ඒගොල්ලෝ ගිහිල්ලා උන්වහන්සේට එවේලේම নমස්කාර කරා කියලා ලූක් දෙවනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සිට 15 වෙනි පදයේ දක්වා තිබෙනවා. මේ වයින් අපිට ඔප්පු වෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය. යේසුස් වහන්සේ ප්‍රකාශ කරා පිළිගන්න අය පිළිගත්තා. එතකොට ලාසරස්ව මලවුන්ගෙන් උත්ථානය කරා. යොහාන් 11. එතකොට ඒක උන්වහන්සේගේ දේවත්වයේ පිළිබඳ සාක්ෂියක් වුණා. ඒක වුණාට පස්සේ ඒ පරිසවරු තීරණය කරා මෙයාට නම් තවත් ඉන්න දෙන්න බෑ. මෙයාව මරන්න අවශ්‍යයි කියලා. ඒකෝර යේසුස් වහන්සේගේ අන්තිම සතිය පටන් ගත්තා ඊට ටික කලකට පස්සේ. උන්වහන්සේ ඒ යොහාන්ගේ සුභාරංචියේ 12 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පරිච්ඡේදයේ තමයි ලාසරස් මලවුන්ගෙන් නැගිට්ටේ. 12 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේගේ අවසාන සතිය පටන් ගත්තා. එතකොට පරණ ගිවිසුමෙත් සබතට පසුවදා ටිකක් වැදගත් දවසක්ව තිබුණා. ඉතින් පාස්කු දවසේදී තමයි බැටළු පැටවව මරන්නේ. ඒ මෝසෙස්ගේ නියමය අනුව ඊශ්‍රායල්වරු ක්‍රිස්තු පූර්ව 1485 නිසාන් මාසේ 14 වෙනිදා ඒ නගරෙන් පිට වෙන මිසරයෙන් පිට වෙනකොට බැටළු පැටවෙක් තෝරගෙන තිබුණා. නිසාන් මාසයේ 10 වෙනිදා තමයි බැටළු පැටවව තෝරගන්නේ. 14 වෙනිදා තමයි බැටළු පැටවව මරලා ඒ රතු ලේ ඒ උඩ පඩි කඳේද දොර උළු හවුවේ කඳේද ගෑවා. ලේ ගෑවා. මොකද්ද ඒගොල්ලෝ ගෑවේ? ඇත්තම කුරුසියේ හැඩේ නේද? ඒගොල්ලෝ දැනගෙන හිටියේ නෑ. යථා කාලයේදී දෙවියන් වහන්සේගේ බැටළු පැටවානෝ ලෝකයේ පාපය දුරු කරන පිණිස පැමිණෙනවා කියලා. යොහාන් 1:29. ඉතින් ඒ පාස්කු රාත්‍රියේදී මරණීය දූතයා ඒ ලේ සලකුණ දැකලා පහු කරගෙන ගියා. ඒ මරණය විනිශ්චය ඒ ලේ සලකුණ තිබුණු ගෙදරට ආවේ නැහැ. ඒ මොකද රෝම 3:23 කියනවා සියල්ලෝ පව්කොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටිති. අපිට දැනෙනවා අර තිබුණු මහිමයක් ෂෝට් ෆෝල් වුණා, අඩු වුණා. ෆෙල් ෂෝට්. දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව තිබුණා. ඉතින් අපිට දැනෙනවා අපිට තිබුණු මහිමයක් නැති වුණා.
ඉතින් අපි දෙවන් වහන්සේ දන්නේ නැතිකොට මොකද අපි කරන්නේ එක එක ඉනිමන් හදාගන්නවා මේ නැති වුණු මහිමයට යන්න. ඒව ටිකක් දිරච්ච ලණු වගේ වෙනවා. අර පනින රිලවුන් ඉනිමන් දාගන්නවා වගේ වෙනවා. ලිස්සන ඉනිමන් වෙනවා. අපි ඒකට රූපය පාවිච්චි කරන්න පුළුවන්. ඇයි අපි පාවිච්චි කරන්නේ ඒක? නැති වුණු මහිමය. අපි එතකොට ෆැෂන් පාවිච්චි කරන්න පුළුවන්. අපි එතකොට බුද්ධිය පාවිච්චි කරන්න පුළුවන්. අපි ක්‍රීඩාවක මහිමය පාවිච්චි කරන්න පුළුවන්. අපි කාය ශක්තිය මහිමය පාවිච්චි කරන්න පුළුවන්. ඇයි අපි මහිමය හදාගන්න යන්නේ? අපිට දැනෙනවා මෙහෙම දෙයක් තිබුණා. දැන් fall short. තිබුණ දෙයින් අඩු වුණා. අපි මේක ඒවා හදාගන්නවා. නමුත් යථා කාලයේදී පාපේ කුලිය මරණයයි. රෝම 6:23. එහෙත් දෙවියන් වහන්සේගේ දීමනාව ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල සදාකාල ජීවනයයි. මේ කපොල්ලට අපේ අපේක්ෂාව අපේ අත්දැකීම. එතන කපොල්ලක් තිබෙනවා. ඒ කපොල්ල තුල තියෙනවා අවුලක්, ආරවුලක්, අරගලයක්, රිදුමක්, ලැජ්ජාවක්, අවලාදයක්, අවනඩුවක්, වෙන මොනවාද? අවතක්සේරුවක්. මේක පුරවන්නේ කොහොමද? එතැනට ඇවිල්ලා ක්‍රිස්තුස් වහන්සේ කුරුසිපත් වුණා. මගේ පහත්වීම ක්‍රිස්තුස් වහන්සේ පියවුවා. මගේ හැම රිදුමක් යේසුස් වහන්සේ බාරගත්තා. එන ගැහුවා, කටු ගැහුවා, කසපහර ගැහුවා, තුවාල කෙරුවා, රෝගය බාරගත්තා. අපිට සුවය දුන්නා. අපිව දරුවෙක් ලෙස අඩප් කරා. අපි තවත් අනාථ නෙමෙයි, අපි සනාතයි. දේව දරුකම දුන්නා. යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, උන්වහන්සේ කෙරේ අදහගත්තෝද, දෙවන් වහන්සේගේ දරුවන් මෙන්ට උන්වහන්සේ වරප්‍රසාදය දුන්සේක. ඔහු දෙවියන් වහන්සේගෙන් උත්පාදනය වුණෝය. තවත් අපි අනාථ නෑ. දෙවියන් වහන්සේගේ ආත්මය අපි තුල කතා කරනවා. අපි අබ්බා පියාණනි කියනවා. නැත්නම් අපි දෙවියන් වහන්සේට බයෙන් ලොකු වචන පාවිච්චි කරනවා. මේ දෙවියන් වහන්සේට ලං වෙන්න බැරි නිසා අපි වෙන කාව හරි හොයාගන්නවා දෙවියන් වහන්සේට ලං වෙන්න. නමුත් දේව වචනේ කියනවා දෙවියන් වහන්සේත් මිනිස්යාත් අතර එක මැදහත්කාරයෙක් ඇත්තේ ඒ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේය. ඔබට කොහොමද දැනෙන්නේ? තාම ඔබගේ අපේක්ෂාවයි අත්දැකීමේ අතර ලොකු පරතරයක් තියෙනවාද? ඒක තමයි ඒ පරතරය පියවන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියයි. උන්වහන්සේ තුල ජීවනය විය ඒ මනුෂ්‍යයන්ගේ ආලෝකය වූයේය. යොහන් 10 උන්වහන්සේ කිව්වා බැටළුවන් ගේඬේරා මමය, මාගේ බැටළුවෝ මාගේ හඬ අසති. සොරා එන්නේ සොරකම් කරන්නටත්, මරන්නටත්, විනාශ කරන්නටත්. මාවේ ජීවනය දෙන්නටත්, අධික ලෙස දෙන්නටත්. ඒක තමයි මේ කුරුසිය නැමැති කපොල්ල පියවන. උන්වහන්සේ කුරුසියේ මැරෙනකොට මිනිසාගේ අපේක්ෂාවත් බාරගත්තා. මිනිසාගේ පාපයට තිබුණු දඬුවමත් උන්වහන්සේ බාරගත්තා. ඒ නිසා උන්වහන්සේගේ කුරුසියේ පළවෙනි වචනය පියාණෙනි මොවුන්ට කමා කළ මැනව. මොවුන් කරන්නේ කුමක්දයි මොවුන් දන්නේ නැත. ඉතින් උන්වහන්සේගෙන් ඈත් වූ මුළු මනුෂ්‍ය සංහතියම නැවත පියාණන් වහන්සේ වෙත ගෙනෙන පිණිස උන්වහන්සේ මැදහත්කාරකමක් කරා. ඒ සඳහා පව් රහිත වූ නිර්මල පූජාවක් අවශ්‍යව තිබුණා. ඒක නිසා තමයි උන්වහන්සේ දෙවන් වහන්සේගෙන් පැමිණුණු පව් රහිත බැටළු පැටමාන. උන්වහන්සේගේ ලේ නිසා අපේ දණ්ඩනය ඉවත් කරා. දැන් ඔබ කල්පනා කරලා බලන්න ඔබ තාමත් චූදිතයෙක් වගේ ඉන්නවද? චූදිතයෝ චෝදනා කරන්නෝය. චූදිතයෝ චෝදකයෝ වන්නෝය. අනිත් අයව උසාවියට ගෙනියනවා. ඒ කියන්නේ මේ හල්ස්ඩාෆ් උසාවියට නෙමෙයි. ඔබම හිතින් නඩු හදනවා. සමහර විට බහරයව පුරුෂයාට විරුද්ධව, පුරුෂයා බහරයාට විරුද්ධව, නැන්දම්මා ලේලිට විරුද්ධව, ලේලි නැන්දම්මාට විරුද්ධව,
දෙමව්පියෝ දරුවෝ ගැන, දරුවෝ දෙමව්පියෝ ගැන මේක දිගින් දිගටම යනවා. එක එක පාර්ශව අතර. කම්කරුවා ස්වාමියාට විරුද්ධව කියලා මේක පඩි ගෙවන්නේ නැහැ අපිට අපෙන් පුළුවන් තරම් රීරි මාංශේ උරා බොනවා කියලා. ස්වාමියා කියනවා මේගොල්ලෝ වැඩ කරන්නේ නැහැ හරියට උපරිම පඩියක් බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් ලීව් දානවා කියලා. ඉතින් දෙපාර්ශ්වය අතර ගැටුම්. ඒ ගැටුම් ඔක්කොම ක්‍රිස්තුස් වහන්සේ බාරගත්තා. කස පහර ලෙස, කටු ලෙස, ඇන ලෙස උන්වහන්සේ බාරගත්තා. එතකොට අපිට සමාදානය දෙන දඬුවම උන්වහන්සේ බාරගත්තා කියලා කොලොස්සේ 1:24 කියනවා. ඒක නිසා උන්වහන්සේ අපිව සමගි කරගත්තා. දැන් අපිට අනිත් අය එක්ක තියෙන කචල් මතක් වෙන්නේ නැහැ. මොකද දැන් වහන්සේ අපිට සමාදානය දුන්න නිසා. උන්වහන්සේ අපිට ඉගැන්වුවා ස්වාමීන් වහන්සේගේ යාඥාව අපගේ සතුරන්ට කමා කරන්න, අපට වරද කරන අයට කමා කරන්නක් මෙන් අපේ වරදටත් කමාව මැනව. තව විදිහට කියනවා නම් අපගේ ණයකාරයන්ට අපි ණය සමාව දෙන්නක් මෙන් අපේ ණයටත් සමාව මැනව. මොකද්ද මේ ණය කියන්නේ? අපි මෙසේ කළ යුතුව තිබුණා, ඉල්ලුම ඒකයි, උනේ මෙච්චරයි. ඒ ණය යේසුස් වහන්සේ ගෙව්වා. අපේ මිදීමේ මිල වුණා. යේසුස් වහන්සේගේ ලේ සමාදානයේ උපදවයි. අපි දැන් වහන්සේගෙන් ඈතට ගියා. නන්නත්තර ගියා. උපත මතක නැති වෙන තරම් ඈතට ගියා. කවුරු වගේද? අකීකරු පුත්‍රයා වගේ. ඒ පලස්තීනයේ ඊශ්‍රායලයේ ඒ කාලේ තිබුණා රෙඩ් ලයිට් ඩිස්ට්‍රික්ට් එකක් ගඩාරා කියලා. ඒ පැත්තට තමයි අවකාල් ක්‍රියාව සඳහා මිනිස්සු ගියේ. ඒක අන්‍ය ජාතීන්ගෙන් පිරී තිබුණා. ඒකයි ඌර ගොඩකුත් හිටියා. ඒ අකීකරු පුත්‍රයා තාත්තා හිටිය තරම් පුළුවන් තරම් ඈතට ගියා. එයා ආයතටපත් වුණාම තාත්තගේ ගෙදර මතක් වුණා. එයා තාත්තගේ ගෙදරට එනකොට තාත්තා එයා එන මග බලන් හිටියා. ඈතදීම පුතාව දැක්කා. හොඳටම සෞතු වෙලා. ඒ වුණාට තාත්තා එයාව අඳුනගත්තා. පුතා කිව්වා ස්වර්ගයටත් ඔබටත් විරුද්ධව මම පව් කරා. ඔබගේ පුතායයි කියන්න වටින්නේ නැහැ. 16ක් ලෙස මම පිළිගත මැනව. නමුත් දැන් වහන්සේ අපිව පිළිගන්නේ 16 හැටියට නෙවෙයි. දාසකම අපි තෝරාගත්තා පාපේ නිසා. පුත්‍රකම දැන් වහන්සේ තෝරාගත්තා අපිට දෙන්න. ඒ නිසායි ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ පූජා වුණේ. එපිස 2 කියනවා අපි ඈතට ගියා. ඒ වුණාට දෙවියන් වහන්සේ අපිව ළඟට ගත්තා. අපි ඇතුළෙම තියෙන අපිව විරසක කරන්නා වූ බිත්ති තියෙනවා. අපි ඇතුළෙම හදාගත්ත කූඩු. ඒ සමහර සිද්ධි මවකුසේදී වෙච්ච ඒවා. මගේ මව මාව ගබ්සා කරන්න හැවිද්දා. ඔය කූඩු කතා කරනවා. මගේ තාත්තා මට කැමති වුණේ නැහැ. මගේ ගුරුවරු මාව පහත හෙළුවා. ඒ අපි වටකොට ගත්ත වැටවල්, පවුරු, ඒ ඔක්කොම බිඳ දමා මගේ සිත, මගේ හදවත, මගේ හෘද සාක්ෂිය යේසුස් වහන්සේගේ ලේ නිසා සුව වුණා. ඔබ කැමතිද මේ ලේ වෙත එන්න? හෙබ්‍රෙව් 12:24 කියනවා යේසුස් වහන්සේගේ ලේ මා උදෙසා ආබෙල්ගේ ලේට වඩා යහපතක් කතා කරයි. ආබෙල්ගේ ලේ කිව්වා මම අහිංසකයි. මගේ සහෝදරයා මාව මැරුවා. මගේ ලේවල පලිය ගන්න. යේසුස් වහන්සේගේ ලේ කිව්වා මම අහිංසකයි. මම නිර්දෝෂයි. මම පෞරහිතයි. ඒකේ අනුහස නිසා මේ අයට සමාව දෙන්න. යේසුස් වහන්සේගේ ලේ කිව්වා මම අහිංසකයි, නිර්දෝෂයි, පවිත්‍රයි. මගේ ලේ නිසා මොවුන්ට කමා කළ මැනව. ඔබට ඇහෙනවද ඒ හඬ? අපි කියමු යේසුනි මම ලෑස්ති. මට වැටහෙනවා. මට කමා කරන්න. මෙතෙක් කල ඔබ වහන්සේ පිළි නොගෙන මගේ විදිහට දේවල් කිරීම ගැන මට කමා කරන්න. මාව සෝදා පවිත්‍ර කරන්න. යේසුනි ඔබගේ ලේවල අයදීම මට ඇහෙනවා. ඔබගේ ලේවල ආරාධනය මම පිළිගන්නවා. දේවදරුවෙක් ලෙස මාව දේව පවුලට ඇතුළු කරගත මැනව. ඔබගේ ලේවලින් මගේ හෘද සාක්ෂියේ පැලුණු තැන්, බිඳුණු තැන්, ඇදවුණු තැන් සුව කළ මැනව. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ඉල්ලා සිටිමි.